ආයබනවාට සාමාන්‍ය ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් දකුණත් හුරු අය, වම හුරු අය දකුණත් හුරු අයට වඩා අඩුයි. මේට අමතරව අත් දෙකම හුරු අය තම සීමිත පිරිසක් ඉන්නවා. කොමින් හරි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ වමත හුරු අය ගැන. ඉතින් වමත හුරු අය ගැන බැලුවොත් ආසන වශයෙන් ලෝකයේ මුළු ජනගහනයෙන් 12%ක් වමත හුරු අය, 87%ක් දකුණු හුරු අය වන අතර 101ක් දෑතම එක විදිහට හුරු අයයි. ඉතින් කතා කොහොම වුණත් වමත්කරුවන්ගේ මේ ප්‍රතිශතය කෙමෙන් ඉහළ යමින් පවතිනවා. ඒකට හේතුව තමයි ඔවුන් සමාජයෙන් පිළිගන්නා තත්ත්වයට මේ විදිහට පත් වෙලා තීමත් 1860 වගේ අතීතයේදී නම් වමත් අය සමාජයෙන් කොන් වුණා. ඔවුන් සැලකුණේ යක්ෂයා සමග සන්දානගත වූ අය හැටියට. ඒ නිසා එකල වමතුරු අය හිටියේ 2% වගේ සුළු ප්‍රමාණයක්. මේ වෙද්දී ඒක 12%ක් වෙලා තිබුණා. ඇතැම් රටවල අම්මලා තාමත් වමතට හුරු වෙන්න තමන්ගේ දරුවන්ට බලෙන් දකුණට හුරු කරවන්න මහන්සි වෙනවා කිව්වොත් ඔයාට ටිකක් පුදුමත් හිතේවි. ඊළඟ කාරණේ තමයි වමත්කරුවන්ට ආසාත්මිකතාවය කියන්නේ ඇලර්ජිස් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කියන එක. සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන පරිදි වමත්කරුවන්ට දකුණට හුරුවට වඩා 11 ගුණයකින් ආසාත්මිකතාව ඇතිවීමේ සම්භාවිතාවයක් තිබෙනවා කියනවා. ඒ වගේම වමත හුරු අයට දකුණත්කරුවන්ට වඩා 2.5 ගුණයකින් රුමොටයිඩ් ආතරයිටිස් වගේ ස්වභාවික ප්‍රතිශක්තියට බලපාන රෝග වැළඳීමේ අවදානමකුත් තිබෙනවා කියනවා. ඊළඟ කාරණේ තමයි ඉරුවාරාදයේ ඇතිවීමේ සම්භාවිතාවය ඉහළයි කියන එක. ඉරුවාරාදයේ එහෙම නැත්නම් මිග්‍රේන් ලෙස හඳුන්වන රෝගී වැළඳීම සම්බන්ධතාවයේ වමත් අයගේ දකුණත් අයට වඩා දෙගුණයකින් ඉහළයි කියලාත් වාර්තා වෙනවා. ඊළඟ කාරණය තමයි වමත් අයට නිදා ගැනීමට අපහසු ප්‍රශ්න ඇති වෙනවා කියන එක. එහෙමත් නැත්නම් PLMD කියන නිදාගෙන සිටීදී නොදැනුවත්ම අතපය එහා මෙහා විසිකරන තත්වයකට පත් වෙනවා කියන එක. 2011 දී සමීක්ෂණයක් සිදු කරලා වමත් හා දකුණත් අය අතර PLMD තත්වයට අදාළව. එහිදී ඔප්පු වුණා දකුණු තුරු අයගෙන් 69%කටත් වම තුරු අයගෙන් 94%කටත් මේ තත්වය තියෙනවා කියලා. නිකන් හිතන්න 94%ක්. ඊළඟ කාරණය තමයි වම තුරු අය වැඩියෙන් භාවිතා කරන්නේ මොළයේ දකුණු පැත්ත. අපේ සිරුරේ වම් පැත්ත පාලනය වෙන්නේ මොළයේ දකුණු ප්‍රදේශයෙන්. සිරුරේ දකුණු පැත්ත පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තෙන්. ඒ විදිහට බැලුවම වම තුරු අයට වැඩියෙන් හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ මොළයේ දකුණු පැත්තෙන්. මොළයේ දකුණු ප්‍රදේශයෙන් තමයි කලාත්මක දේවල් පාලනය කරන්නේ. ඒ නිසා වම තුරු අය කලාවට බරයි කියලාත් කියනවා. තා කොහොමද 2018 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ කරන සමීක්ෂණයකින් නම් කියුනේ තාමත් ඒ ගැන තීරණයකට එළඹෙන තරම සාක්ෂි මදි කියලා. ඔවුන් කියන විදිහට මොළයේ දකුණු වම් පැති සමග සිරුරේ ඇති සම්බන්ධය මීට වඩා අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියනවා. ඊළඟ කාරණය තමයි වමත හුරු අය මතට හුරු වන අය කියන එක. මනෝවිද්‍යාඥයෙකු වූ පෝල් බාකන් 1973 දී පත්තරයක පළ කළ විදිහට බේබදුකම නිසා රෝහල් ගත කළ රෝගීන්ගේ වැඩි ප්‍රමාණයක් වමත හුරු අය. නමුත් වෛද්‍ය කෙවින් ඩෙනි විසින් 2011 දී විවිධ රටවල් 12කින් සොයාගත් මිනිසුන් 2500ක් යොදාන කළ සමීක්ෂණයකට අනුව වමත හුරු අය බේබද්දන් කියන මතයේ සත්‍යතාවයක් නැහැ. ඔහු කියන විදිහට දකුණු හුරු අයට වඩා වමත් කරුවන් සීමාවක් ඇතුව මධ්‍යස්ථානය භාවිතා කරන අය කියලා තමයි වාර්තා වෙන්නේ. ඊළඟ කාරණය තමයි වමත්කරුවන්ගේ බුද්ධි මට්ටම වැඩි කියන එක. මේ කරුණ නම් කාලෙන් කාලට කරන පරීක්ෂණත් එක්ක වෙනස් වෙනවා. 2007 දී කළ පරීක්ෂණයකදී හෙළිවුණේ වමතුරු අයට ඉහළ IQ වර්ගයක් තියෙනවා කියලා වුණත් 2010 දී කළ තවත් සමීක්ෂණයකින් හෙළිවුණේ ඒක තනිකරම අනිත් පැත්ත. මේ ප්‍රශ්නේ විසඳන්න ග්‍රීසියේ ඇතැන්ස් නුවර විශ්වවිද්‍යාලයකින් විශාල මිනිසුන් නියදයක් අරගෙන 2018 දී කළ පරීක්ෂණයකදී හෙළිවුණේ දකුණු තුරු අයගේ IQ වර්ගය වැඩි කියලා. හැබැයි ඒ තාම සුළු වශයෙන් වමතුරු අයගේ සාමාන්‍ය IQ වර්ගය 100ක් වෙදී දකුණු තුරු අයගේ සාමාන්‍ය IQ වර්ගය 101.5ක් වුණා. මේක නොසලකා හැරිය හැකි තරම් කුඩා අගයක් නිසා වමත් දකුණත් ભેදයක් බුද්ධි මට්ටම සම්බන්ධයෙන් නැතයි ඔවුන් තීරණය කරනවා. ඊළඟ කාරණේ විදිහට වමත් කරුවන් වැඩි විට එළවෙන්නේ දකුණු තුරු කෙනෙක්ට වඩා මාස 4-5ක් ප්‍රමාද වෙලා කියලා තමයි කියන්නේ. මේ කරුණට නම් ඇත්ත ඔප්පු කරන්න තරම් ලොකු සාක්ෂි නැහැ කියලාත් කියනවා. මේක තාමත් මතයක් විතරයි. ඊළඟ කාරණේ තමයි වමත් හුරු අයට භාෂාමය ගැටලු වැඩි කියන එක. 1993 දී නෝර්වේහි සිදු කළ සමීක්ෂණයකට අනුව ඩිස්ලෙක්සියා රෝගය හා වමත් භාවය අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඩිස්ලෙක්සියා කියන්නේ කියවීම හා වචන අකුරු සංකේත හඳුනා ගැනීමේ අපහසුතාවයකට අදාළ රෝගයක්. ඊළඟ කාරණේ විදිහට පිරිමි පුද්ගලයෙක් වීම සම්බන්ධතාවය වැඩි. මේ සමීක්ෂණය සිදු කරලා තියෙන්නේ මිලියන 2ක් පමණ මිනිසුන් එකතු කරගෙන. ඒ අනුව කාන්තාවන්ට වඩා වමත් අයගෙන් 23%ක් පිරිමි අය කියනවා. ඒ නිසා මේ මතය සත්‍ය ලෙස පිළිගන්නවා. ඊළඟ කාරණය තමයි වමත් කරුවන් එක්වර වැඩ කීපයක් කිරීමට සමත් කියන එක. මේකට අදාළ සිදු කළ පරීක්ෂණයක් අනුව දකුණත් පුද්ගලයන් ප්‍රශ්නයක් කොටස් වලට බෙදාගෙන එකින් එක විසඳන්න උත්සාහ කරද්දී වමත් හුරු පුද්ගලයන් ප්‍රශ්නේ දෙස එකක් ලෙස බලමින් රටා ගලපමින් ඒ විසඳ ගන්න උත්සාහ කර තිබෙනවා. මේ හේතුව නිසා ඔවුන්ට වැඩ කීපයක් එක්වර ඉක්මනින් කිරීමේ හැකියාව තිබුණා. ඊළඟ කාරණය තමයි දකුණත් අයට වඩා ආසන්නව වසර 9ක් පමණ අඩු වෙන්නේ වමත් අය ජීවත් වෙන්නේ කියන එක. දැන් වමත හුරු අය කලබල වෙන්නේවා මොකද මේක පසු කාලේ බොරු මතයක් කියලා තොප්පු වුණා. ඒ මතයට හේතු වුණේ එකල සිදු කළ පරීක්ෂණයකදී දකුණත හුරු අයගේ සාමාන්‍ය ආයු කාලය වයස අවුරුදු 75ක් වෙද්දී වමත හුරු අයගේ ආයු කාලය අවුරුදු 66ක් වීම. නමුත් ඒ කාලේ බොහෝ දෙමාපියන් වමත හුරු වන තම දරුවන්ට බලෙන් දකුණත හුරු කරවන නිසා මේ සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බවට ඔප්පු වුණා. නමුත් දකුණු තුරු අයට වඩා වම තුරු අය සුළු අනතුරු වලට මුහුණ දෙන බවටත් සාක්ෂි තියෙනවා. ඊළඟ කාරණේ තමයි වමත් කරුවන් ආඝාත තත්ත්වයන්ගෙන් ඉක්මනින් සුවය ලබනවා කියන එක. ආඝාතය එහෙම නැත්නම් පැරලයිස් වීම හෝ පැත්තක් පන්න දීමකදී කතා කිරීම අපහසු වෙනවා. නමුත් මේ තත්ත්වයට මුහුණ දෙන අයගෙන්
වම පුද්ගලයන් මේ තත්ත්වයෙන් ඉක්මනින් සුවය ලබනවා. මේට හේතුව තමයි අපගේ භාෂා සහ කතන හැකියාව පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තෙන් වීම. දකුණු තුරුවැයගේ සිරුර පාලනය වෙන්නේ මොළයේ වම් පැත්තේ. ආඝාත තත්ත්වයකදී මේ නිසා දකුණු තුරුවැයට වඩා වම තුරුවැයට ඉක්මනින් සුවය ලැබෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මම අද ඔයාලට කිව්වේ වම තුරුවැය ගැන තියෙන ප්‍රසිද්ධ මත සහ ඒවායේ සත්‍ය අසත්‍ය බව. ඔයාට හිතවත් වම තුරුවැයගේ මේ ලක්ෂණ තියෙනවද කියලා බලන්න. ඒ වගේම මෙතන තව ලක්ෂණ ගොඩක් තියෙනවා කියලාත් වාර්තා වෙනවා.